friends. ඉතින් කොහොමද ඔයාලට? ඔන්න එහෙනම් යාළුවනේ අද ප්ලේ කරන්න යන්නේ වලව්ව කියන සුපිරිම ලංකාවේ දපු හොරර් ගේම් එක වැඩි කරන්න දුව. අපි යන් ගේම් ප්ලේ වීඩියෝ කරන channel එක වීඩියෝ එකට යන කලින් මතක් කරන්න channel එක subscribe කරලා ඉන්න නම් දැන් එහා පැත්තේ තියෙන subscribe කරන්න කියන්නේ subscribe කරන මගරච කරන දැන් පහදින subscribe බටන් එක ඔබලා අද වීඩියෝ එකට join වෙන්න අමතක කරන්න එපා. එහෙනම් let's go. අමුතු සීතලක් එක්ක කියා ගන්න බැරි තරම් පාළු මූසල හැඟීමක් දැනුණා. වලව් ඇතුලේ එක එක සද්ද ඇහෙන්න පටන් ගත්තා. ඒ නිසා මම තව ටිකක් වලව්ව ළඟටම ආවා. එකපාරටම කවුරු හරි මගේ පස්සෙන් එනවා වගේ දැනුන නිසා මම පිටිපස්සට හැරුණා. ඒත් එක්කම මාව පොළව ඇතුලට කඩාගෙන වැටුණා. එතනින් පස්සේ මට මුකුත් මතක නැහැ. ඉතින් ඕක තමයි දැන් මේ ගේම් එකේ තියෙන කතාව. එහෙනම් අපි දැන් ප්ලේ කරමු. අන්න අතන පලන මොකද්ද එකක් තියෙනවා. අපි පොඩ්ඩක් බලමු. පුළුවන් තරම් ඉක්මනට මෙතනින් පැන ගන්න ඕනේ. පොඩ්ඩක් අපි පොඩ්ඩක් මේක පොඩ්ඩක් බලමු මොකද්ද තියෙන්නේ කියලා පොඩ්ඩක් බලන්න වැඩේ පටන් ගමු ඉතින්. හැබැයි මේක මෙහෙම බලන් දෙන්න නෑ වැරදි හැබැයි. හරි තේරෙනවා දාන්නකො මම දැන් මේක යාළුවනේ ඔයගොල්ලෝ මම මේක දැන් ගොඩ කීවෙනි පාන මේ කියවන්නේ කරන්න දැන් එපාලා තියෙන්නේ. ඕකේ ඉතින් අපි නම් දැන් කියවන්න පටන් ගමු. මෙන්න එතන කීයක් තියෙනවා මේ මොකකටද දන්නේ නැහැ මේ කීයකින් අරින්න තියෙන්නේ මන් නම් දන්නේ නැහැ. පිස්සර අප පිරෙන්න මේක කාර්යය බලන්න කෝකරත් කියලා. वीडियो को लाइक करना शेयर करना ඔයගොල්ලෝගේ බෙස්ට් යාළුවෝ ඉන්නවා ඒගොල්ලෝ මේ වීඩියෝ ෂෙයා කරන්න. ඉතින් එනේ views 7කට වඩා නම් ඕනේ 7යි 8යි අතර ඔය ගානින් මට views කට වඩා ඕනේ. හොඳයි 7යි 9ට වඩා අනිවාර්යෙන් ඕනේ. හොඳයි ඉතින් අපි අයියෝ මේක නෑනේ ඉන්න මෙතන කොයින් එකක් තියෙන ඕක ගමු. හරි ගත්තා. ඉතින් මේක ගත්තා කියන්නේ ඉතින් අපිට තව තියෙන්නේ රාණ කසියක් කරන අර පූජා කරන තමයි තියෙන රාණ කසියට මේක මේ අමුතු જાති කාසියක්. මෙන්න මෙතන ක්‍රෝබාර එකක් තියෙනවා අම්මට. තව කාසියක් තියෙනවා. සුපිරිනේ හොද්දයි නේද යාළුවනේ. ඉතින් අපි ෂේප් එකේ මේක මෙව ගලවගමු. ඉතින් guys මේක තර ඉන්නවා ආච්චිකුයි 100 කෙනෙකුයි 100 යාච්චි යාළුවනේ දන්නවද? මහා අනේ ගුටි ගන්න වෙයි දන්න උඩර ඉන්න ගියාම ඉතින් අපිට මේ මොකද්ද නිදානයක් හොයන් තමයි තියෙන්නේ. ගන්නේ නිදානය අරන් ආපු ගොඩක් මිනිස්සුන්ට පේනවනේ මේ තියෙන්නේ ඒගොල්ලන්ගේ ගෑඩි තමයි ඔය තියෙන්නේ. මෙතන බලමු මුකුත් නෑ. මම හිතන්නේ නැහැ මෙතන මොකක් හරි තියෙයි කියලා. බලමුකෝ. මුකුත් නැහැ. එහෙනම් අපි දැන් යමු බලන්න උඩට. කාරු නෑ. කාරු මම දැක්කේ නෑ. ඔය රාත් වඩ ඇහි ආවම මොකල් කෙලිම බය වෙන්න එපා. ඔය ආච්චිච්ච දකින්නේ පොඩි වෙලාව ගියාට පස්සේ. හොඳේ. ඉතින් ඔයගොල්ලෝ මුලින්ම කලබල වෙන්න තව එකක් තියෙනවා guys. අනිවාර්යෙන් ෂුවර් එකට මොකක් ග්ලිච් වෙනවා. නෑ ඔය ග්ලිච් වෙන්නේ නෑ. දැන් නම් ආච්චි දකින්න මෙන්න මෙතන බල්ලම යන් ආනස්. උඩ අපි බල්ලම යන් අන්න මැනික තියෙනවා. අපි මැනික ගන්න පස්සේ ෂෝනිකව ආපවෙමු. අඩෝ සිරා. අඩෝ මට හොරා කියනවා guys හොරා කියනවා. දැක්කනේ ඕ මයි ගෝඩ්. මං කිව්වා 100ගෙන් ඉවරයි කියලා. අනේ 100ට යන්නේ මම මිනිස්සුන්ගේ සුවඳක් එනවලු. ඔව් ඉතින් ඒ මගේ පර්ෆියුම් එකනේ. මහා 100ට එක මගේ පර්ෆියුම් සුවඳ දෙන්නේ. ඒගොල්ලෝ මම බලන්නේ who cares ඉතින් අපි එහෙනම් අනේ අපිට කාසියක් තියෙනවා වාසනාවේ කාසි. ගමු ඔය ගඩින් ඕක. අම්බෝ. මෙතන
මැද හැංගෙන්න හොඳ හරි බේරුණා කොස් යෝච්චිනෝ තව එකක් ගත්තා තව කාශයක් තියෙනවා නේ ඔක පාරිස්සමෙන් ගන්න ඕන කාශයක් ඔය කාශිය හැමතිස්සෙම ග්ලිච් වෙනවා මොකද මේ කාශි ගොඩක් එක තැන දිනකොට ඔයගොල්ලෝ පාරිස්සමෙන් ගන්න ඕනේ ඒක ග්ලිච් වෙනවා ඔන්න ඕක හොම්බෝ ග්ලිච් උන්නේ ගොඩක් කොට ඔය කාශිය ග්ලිච් කරන්න අර්ක ගන්නත් පෙසන් මේ ආච්චි ෂේප් එක අපි වෙට්ටොත් දාන්න ඕනේ යාළුවනේ ඊකෝ එට්ට දාන්න ඕනේ ඔය අපියා නිකම් බොඩ වෙලාව නාස්තික කරන්න ඕනේ දුම්බෝ එනවා ඉන්න තාව එකක් හරි ගැස්ටින් මේක ගත්තා ඒ අපේ කාසි ටිකක් නෙවෙන්න ඩියමන්ට් එකක් තියෙන මෙන්න තබන්න බෝලේ තව එකක් අපි ඩියමන්ට් එක ගන්න අපෝ පස්සෙමු දුම්බෝ 100 ඒ 100 කෙලිය සුපි කෙලිලක් මේක දැම්මා හුරේ තව දෙකයි ඕනි කොහෙද මචෝ හොයාගමු එකත් අයියෝ පුට්ටා මල මගුල ඉක්මනට බෙහෙත් හොයාගන්න ඕනේ ඔන්න බෙහෙත් හොයාගමු ගයිස් අප්පට මම හිතන්නේ බෙහෙත් හොයාගෙන අපිට උඩම් තාට්ටුවට යන්න වෙනවා ඕ මයි ගෝඩ් 100 කෙලියොත් හරියටම හරි අන්න බෙහෙත් තියෙනවා හම්බෝ ඇති යන්තම් අපි පට ගාලා ගත්තා අයියෝ ආච්චි පොඩ්ඩක් අයින් වෙන්නකො වැඩේ කරගන්න කියලා ඉස්සෙල්ලා අපිට වැඩේ කරගන්න අයියෝ ගයිස් ඔක පේන්නේ ආච්චි පොඩ්ඩක් අත්‍යල් ගන්නවා නේද යාළුවා යම්බෝ ආච්චි පොඩ්ඩක් පේනවා ඇති කොහොමද යන්නේ කියලා අපි මෙන්න මේකට මෙන්න මේ විදිහට මෙතනින් පේස් කරා ඊට පස්සේ යාළුවනේ මෙන්න මෙතනින් තාවත් එකක් කොහොමද දැම්ම ඉතින් ඔන්න මෙන්න කොහොම ඉතින් මේක කොහොමද දැම්මට පස්සේ මොකද ඒ උනේ සියන් ගිහින් තියෙන උඩුම්බ මම කිව්වේ ෆ්ලෑෂ් එකක් යනවා කියලා හරි අපිට තව එකයි ඕනේ මම දන්න එක තියෙන තැන මෙන්න මෙතන තමයි මේ කාමරේ තමයි තියෙන්නේ මගේ කැල්කියුලේෂන්ස් වල අනුව දැන් අපිට තාම වැඩි ඉවර නෑ අපිට තව ලිවර් එකක් තියෙනවා ඔය හවාගන්න ඒකත් අරම් යන් ලිවර ගන්නෑ සීපේ පල්ලෙහාටත් යන් මට මැනික හම්බුණා ඉතින් ඔයගොල්ලෝ දැක්කනේ මට මැනික හම්බුණා මට ලිවර් එක හම්බුන්නේ අල ඒක රෝස් වටයි එක රෝස් වට රිවර් එක කොහෙද කමන්නේ රෝස් වට රිවර් එක කොහෙද ෂේප් එක යම්බාන උඩ තට්ටුවට ඔඩෝ ෂේප් එක මෙන්න මෙතනින් උච්චම් බලන්න අපි ඒ ලිවර් එක ඕනේ යන්නේ නැත්තම් ගේම පාස් කරන්න බෑ අපිට පොයි බෙහෙත් ඕන වේද කවන්නේ දැන් අපේ ලිවර් එක කොයි හරි ඇති ඉන්න මෙතන තියෙන්නේ හරි ඉතින් සබාන ලිවර් එක කොහෙද තියෙන්නේ කියලා කොයි හරි තියෙන්න ඕනේ ගෙදරින් ඔඩෝ ශිරා මෙන්න මේක දැම්මා ඔන්න නම් භාගයක් වැඩි ඉවරයි ඉතින් ලිවර් එක මට දැන් හොයාගන්න ඕනේ ඉතින් අපි ලිවර් එක හොයමු නෑ මෙතන නෑ ලිවර් එක කොහෙද කොයි හරි ඉන්නවනේ ලිවර් එක කොහෙද කාසි භූතයා
දැන් කාර් කෙල්ලලා වගේ මේක ගහලා. අන්න ඩිවර් එක. අන්න ඉප්පන්ට. මෙක් එහෙමනම් ගනින් ඕක ගත්ත එක. අයියෝ මේ ආච්චි පොඩක් අයින් වෙන්නකෝ. ඉතින් guys පොඩ්ඩක් මට පොඩ්ඩක් මල්ල පැනලා ඉන්නේ. ඉතින් මම ඒක ගොගලන්ට පෙන්නන්න යන්නේ නැතිනම් කොහොම හරි මට subscribers ලා views ටිකක් වැඩි කරලා දෙන්න. ඉතින් එහෙම කරොත් ඒක ලොකු උදව්වක්. ඒ පුළුවන් තරම් ඔයගොල්ලන්ගේ යාළුවන්ටත් එක ෂෙයා කරන්න. ඒ මොකද කියන්නේ? දැම්මයි ඔක්කොම. මේක දාලින්. හරි. දැන් මේක දාමු. මොකද්ද? හරි. මේක දාලින් හරි. අඩු චිරාට. ඉපිට දාපන් වෙලා යනවා. කෙහෙල් වල ඔට්ටු. අනේ නෑ. සෝරි කියවිච්ච කතාවට ඔය අඩෝ කියන වචනේ මං කියනවා. මං කැමති නෑ වීඩියෝ වල කියන්න. මොනා කරන්නද ඉතින්? නිදානයක් ඔක්කොම අත්තපත ගාගෙන ඔක්කොම යන්න ඕනේ. නිදානේ ගනින් ඔක්කොම නැඩි කුලින් පිරিলা. මොකද සත්‍ය? මෙන්න බොලේ යෝධෙක්. උදු අම්බෝ කිරිය තාප්පෙට. ඉතින් ඕක තමයි ඉතින් to be continue. ඉතින් අලුත් අප්ඩේට් එකක් එයි. ඉතින් අපි ආවම ප්ලේ කරමු. ඉතින් දැන් ගේම් එක ඔච්චරයි. ඉතින් guys ඔයගොල්ලෝ වීඩියෝ එකට කැමති නම් ගිහිල්ලා පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න. ඉතින් සබස්ක්‍රයිබ් කරන්න නම් අමතක කරන්න එපා. ඉතින් මට උදව්වක් කරන්න. ඉතින් මට උදව්වක් එන්න. සබස්ක්‍රයිබ් කරලා ඔයගොල්ලෝගේ යාළුවන්ට වීඩියෝ එක ෂෙයා කරන්න. ඉතින් මම අදට ගෙන් එන්න. ඔන්න එහෙනම් හැමෝටම බයි බයි. ඉතින් අදට මම මෙතනින් නවතිනවා. ඕගොල්ලන්ට ජය.